බුදුරු කිසි දිනක මෙහෙම ආපසු හරවා හිස හරවා බැලීමක් කරනවා කියලා ධර්මයේ සඳහන් වෙන්නේ නැහැ. බුදුරුන්ගේ මෙන්න මේ ග්‍රෛවී කශේරුකා හත එකිනෙක වෙන්ව නැහැ. මේ හතම එකට මොන වෙනවද? පෑහිලා තනි අස්තියක් විදිහට ඉන්නවා මගුල් බෙරයක් වගේ. ඒ නිසා ගැටලුවක් නැහැ. ඇට්ලස් කශේරුකා උඩ තියෙනවනේ. හිස ඉහළ පහළ හරවන එක ගැටලුවක් නැහැ. බුදුරු පෙරට තැබූ පය නැවත ආපස්සට ගන්නවා කියලා එකක් ධර්මයේ සඳහන් වෙන්නේ නැහැ. ඒකෙම නොවෙන්න හේතුව අර කශේරුකා එකට පෑහී තියෙන. දැන් ඔයදරුව දන්නවා හිස දෙපසට හරවන්න මොකක් ඕනද? ඇට්ලස් කශේරුකාවයි අක්ෂ කශේරුකාවයි වෙන් වෙලා තියෙනවා. තේරුණාද? ඒ නිසා බුදුරු ආපසු හැරෙනවාම නම් හැරෙන්නේ දේහයමයි. තේරුණාද? මුළු දේහයම හරවා බලන එක හරි. ඒ නිසා ඒකට කියනවා නාගාවලෝකනය. සාමාන්‍යයෙන් බුදුරජාන් වහන්සේලා එහෙම හැම වෙලෙම නාගාවලෝකනය කරන්නේ නෑ. යම් කෙනෙක් උදෙසා තමයි කරන්නේ. ඒකම කරන්න වුණොත් ඒ කෙනාට ඒක ලොකු අනර්ථයක්. එතකොට බුදුරජාන් වහන්සේගේ ත්‍රී දේහය දැල්වෙන චිතකයේ වෙලාවේ චිතකයේ දැල්වලා ඉවරුණාට පස්සේ තමයි කියන උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙනම වෙන් වෙලා. ඊට පස්සේ තමයි ද්‍රෝණ බමුණ ඇවිල්ලා මේව වෙන් කළේ. හැබැයි චිතකයේ දැල්වෙන මොහොතේ දැල්වෙන චිතකයට තමන් 이르දියෙන් තමන්ගේ ඒ අනුභවයෙන් දැල්වෙන චිතකයෙන් මේ ධාතුන් වහන්සේව ගත්තා කියන සරබූ කියලා මහරහතන් වහන්සේ තමයි. සරබූ මහරහතන් වහන්සේ මේ ග්‍රීවා ධාතුන් වහන්සේව අරගෙන ඉන්දියාවේ ඉඳන් ලංකාවට 이르දියෙන් වැඩම කරලා ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩි මේ කලින් වැඩියනේ. ඒ වෙනකොට මහියංගනේ සෑය හැදිලා තිබ්බේ. කවුද හැදුවේ? බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු ඉල්ලගෙන ඒ ධාතුන් වහන්සේලා නිදන් කළ සුමන සමන් දෙවියන් විසින් තමයි පළමු කොට මැණිකෙන් සෑය තැනුවේ. ඒ වෙනකොට හැදිලා තිබෙන සෑය නැවත බඳවා තනනවා ග්‍රීවා ධාතුන් වහන්සේව නිදන් කරලා සරබු මහරහතන් වහන්සේ. පසු කාලීනව නැවත මේක කරා වැටෙනවා. දුටුගැමුණු මහරජතුමාගේ කාලේ මහරජතුමා යුද්ධයට යන්න මහවැලි ගඟ තරණය කළ යුතුයි. මහියංගනේට හැපැත්තේ මහවැලි ගඟ මයිම තියෙන. තරණය කරන්න යනකොට දැක්ක ගරා වැටෙන සෑය. ඇහුවා කාගේද කියලා. දැනගත්තා. රාජාභරණ පැත්තකින් තියලා ආයුධ පැත්තකින් තියලා සෑය ළඟට ගිහිල්ලා පොරොන්දුවක් වෙනවා. ස්වාමීනි භාගතුන් වහන්සේ මම මේ කාන්තෙන් මේ වෑයම් කරන්නේ රජකම පිණිස නෙවෙයි බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසාමයි. ඒ වෑයම මගේ පැතුම සත්‍යක් නම් මේ යුද්ධ ජය ගන්න මට ආශිර්වාද කරන්න කියලා. ඒක ජයගත්තොත්